මට මෙව්වා ඒ ගේ ඇස්සේ කතා කරන්න බෑ. ඌව ගැන දුඹ ඔය කියන්නේ? අරකිට මහා අපලයක් තියෙනවා. ඒ අපලේ අපේ උඩින් පාවෙන්න පුළුවන්. කොරකිද බෑ? තමුන්ගේ ලේනාති එක්කත් විශ්වාස කරන්න බැරි කාලේ පිටගංකාරයෝ. උඹ ඔය ඊවටේ අත දාලා අල්ලන්න හදන්නේ නාහේනේ. ඉතින් කෙලිම නාහේ අල්ලලා පෙන්නහන්කෝ. හරකි මහා මුතුයි. කන් හරි ළමිස්සිය පරිසම් කරන ගානෙට 32 වේලේ ඒකිට ඇහගාගෙන ඉන්න මට බෑ. දැන් මොනවද බං වෙලා තියෙන්නේ? දැන් එවුන් දෙන්න අතර සම්බන්ධයක් නැහැ. අරකිගේ හිනාවට චුට්ටේ පුතාව හා වැටිලා. ධම්මි චුට්ටේව ගෙට දාගන්න තනනවා. කවුද දන්නේ මේව කොහෙන් කෙලවර වෙයිද කියලා? අපිට තියෙන ප්‍රශ්න හොඳටම ඇති. උන්ගේ ප්‍රශ්න බේරුම් කරගත්ත දෙයක්. ඒකම තමයි මම මේ කියන්නේ. උන්ට වෙන තැනක් බලාගන්න කිව්වනම් හරිනේ. අය අර මිනිහා පම්පෝරි ගහුවේ උන්ට ඉඩම් කැල්ලක් දෙනවා කියලා. එතකන් ඔන්න හිටපු දෙන්. චුට්ටේ නෙමේ කපුර වුණත් කමන්නේ. ඒකේ කැමැත්තෙන් ඕනේ මගුලා. මට මොකනමුත් මහා විනාශයක පුල්ටු ගඳ දැනෙනවා. ඕම් මං කිව්වා එච්චරයි. ආන් අර පැත්තේ කුරහන් ටික කිරිවදිනවා. කීලා බලහල්ලක කොහොමද ලකේ කියලා?